සුබ දවසක් ඔබ සැම දෙනාටම. අද අපි කතා කරන්නේ මෙන්ටල් ඩිසෝඩර්ස් වලට බලපාන මෙන්ටල් ඩිසෝඩර්ස් හීල් කරන්න නැත්තම් හොඳ කරන්න නැත්තම් මැනේජ් කරන්න බලපාන පවර්ෆුල් ටෙක්නීක් එකක් ගැන. මෙතනදී මෙන්ටල් ඩිසීසස් මැනේජ් කරනවා කියන්නේ මෙන්ටල් ඩිසීස් එක කියෝ කරන්නේ නැහැ, අපි ෆුලි කියෝ කරන්නේ නැහැ. හැබැයි අපි ඒකේ තියෙන සිම්ප්ටම්ස් අඩු කරලා නෝමල් ලයිෆ් එකක් ගෙනියන්න පුළුවන් වෙන ලෙවල් එකට මැනේජ් ඒ තත්ත්වයට ගේන එක තමයි මෙන්ටල් ඩිසෝඩර් එකක් මැනේජ් කරනවා කියන්නේ. ඉතින් මෙන්ටල් ඩිසෝඩර් එකක් මැනේජ් කරන්න හරි මෙන්ටල් ඩිසෝඩර් එකක් කියෝ කරන්න හරි යොදාගන්න ටෙක්නීක් එකක් තමා බ්‍රීදිං එක්සසයිසස් කියන්නේ. මෙතනදී කෙරෙන්නේ ස්ලෝ ඩීප් බ්‍රීදිං. මෙතන බ්‍රීදිං කියන එක මයින්ඩ් එකයි බොඩි එකයි අතර තියෙන රිලේෂන් එකට ඩිරෙක්ට්ලි බලපෑමක් කරන්න පුළුවන් දෙයක් තමා මේ බ්‍රීදිං ටෙක්නීක්ස් කියන්නේ. මම දැන් කියන්නම් ඔයාලට මේ බ්‍රීදිං ටෙක්නීක්ස් වලින් අපිට තියෙන වැදගත්කම මොකක්ද කියලා. මෙන්ටල් ඩිසෝඩර් එකක් හීල් කරන්න හරි මැනේජ් කරන්න හරි කොහොමද මේක උදව් වෙන්නේ කියලා මම ඔයාලට කියන්නම්. ස්ලෝ ඩීප් බ්‍රීදිං කියන එක අපේ පැරාසිම්පැතටික් නර්වස් සිස්ටම් එක ඇක්ටිවේට් කරනවා. ඇක්ටිවේට් කරලා ඊට පස්සේ මේ අපේ බොඩි එක කාම් ඩවුන් කරනවා. ඊට අමතරව තව දෙයක් තමයි අපේ බ්‍රේන් එකට තියෙන ඔක්සිජන් ෆ්ලෝ එක වැඩි දියුණු කරනවා. වැඩි දියුණු කරලා ඩොපමීන්, සෙරටොනින් වගේ නියුරෝට්‍රාන්ස්මිටර්ස් ලෙවල් එක බැලන්ස් කරලා අපේ මූඩ් එක ෆික්ස් කරලා ඉමෝෂන්ස් ෆික්ස් කරනවා. මූඩ් එක ඉමෝෂන්ස් හොඳ අතට හරවනවා. ඊට අමතරව අපේ ශරීරයේ තියෙන ස්ට්‍රෙස් හෝමෝන් එකක් වෙන කෝටිසෝල් ලෙවල් එක අඩු කරලා අපේ මයින්ඩ් එක රිලැක්ස් කරනවා. තව දෙයක් තමයි අපි මේ ඩීප් ස්ලෝ බ්‍රීදිං වලින් අපේ මයින්ඩ්ෆුල්නස් එක වැඩි වෙනවා. මයින්ඩ්ෆුල්නස් එක වැඩි වුණාම අපි ප්‍රසන්ට් මොමන්ට් එකේ ඉන්නවා. අපි එතකොට බ්‍රීදිං කරන එක ගැන තමයි හිතන්නේ. එහෙම කරනකොට අපේ ඕවර් තින්කින් කියන එක නැතුව යනවා මේ මොහොතේ. ඊට අමතරව අපේ ඔළුවට එන නෙගටිව් තෝට්ස් නැතුව යනවා. අපි වොරි වෙන එක නවතිනවා. අන්න ඒ වගේ උදව් වෙනවා. මේ ස්ලෝ ඩීප් බ්‍රීදිං කියන මේ බ්‍රීදිං ටෙක්නික්ස් වලින් මේ බ්‍රීදිං එක්සර්සයිසස් වලින් ඒකත් වෙන එක්තරා හොඳක්. ඊට අමතරව දැන් මොකක් හරි ස්ට්‍රෙස් එකකට අපිට මූණ පාන්න වුණාම අපි බ්‍රීදිං ටෙක්නීක් එකක් කරපුවාම මේ ස්ට්‍රෙස් එකට රෙස්පොන්ඩ් කරන්න ඉස්සෙල්ලා අපිට පොඩි පෝස් එකක් හම්බ වෙනවා. පෝස් එකක් හම්බෙලා අපේ මයින්ඩ් එකයි බොඩි එකයි රිලැක්ස් වෙනවා. ඊට පස්සේ අපි හරිම කාම් විදියට තමයි ස්ට්‍රෙස් එකට මූණ දෙන්නේ. ඉතින් ඒකත් එක්තරා විදියක හොඳ දෙයක්. ඊට අමතරව ඒ කියන්නේ අපි රෑ නිදියන්න යන්න ඉස්සෙල්ලා මේ ඩීප් ස්ලෝ බ්‍රීදිං කියන එක කරනවා නම් මේ බ්‍රීදිං එක්සර්සයිසස් කරනවා නම් නිදියන්න යන්න ඉස්සෙල්ලා අපේ මසල්ස් රිලැක්ස් වෙලා අපේ හාර්ට් රේට් එක අඩු වෙලා අපේ මයින්ඩ් එකයි බොඩි එකයි ඔක්කොම රිලැක්ස් වෙලා කාම් ඩවුන් වෙනවා. ඊට පස්සේ මේ අපේ ඒකෙන් අපිට හොඳ සුවදායි නින්දක් ලැබෙනවා. ඉතින් මම ඔයාලට කලින් වීඩියෝ එකකිනුත් කිව්වා අපේ මෙන්ටල් ඩිසීස් එකක් තියෙනවා නම් අපිට සුවදායි නින්දක් ලැබෙන එක ඒ මෙන්ටල් ඩිසීස් එක කියෝ වෙන්න හරි හොඳ අතට මැනේජ් කරන්න පුළුවන් වෙන්න හරි ලොකු උදව්වක් වෙනවා සුවදායි නින්දක්. ඉතින් ඒක ගොඩක් වැදගත් මේ බ්‍රීතිං එක්සර්සයිසස් වලින් කෙරෙන. තව දෙයක් තමයි රෙගියුලර් බ්‍රීදිං කරනවා නම් මේ නිතරම බ්‍රීදිං එක්සර්සයිස් කරනවා නම් අපේ ෆියුචර් ස්ට්‍රෙස් ඒ කියන්නේ අපිට අනාගතේ මුහුණ දෙන්න වෙන ස්ට්‍රෙස් එකට ඊට අමතරව අපේ
ඉමෝෂනල් චැලෙන්ජර්ස් වලට මුහුණ දෙන්න පුළුවන් හැකියාව වැඩි දියුණු කරලා අපේ ඉමෝෂනල් රෙසීලියන්ස් එක වැඩි කරනවා. ඉතින් මෙන්න මේ දේවල් ටික තමා අපේ බ්‍රීතිං එක්සර්සයිසස් වලින් අපිට ලැබෙන්නේ. ඉතින් මං ඔයාලට කියන්නම් මම දන්න බ්‍රීතිං ටෙක්නික්ස් 3ක්. මේවා අතර පොඩි වෙනස්කම් තියෙන්නේ. මම මේවා ගැන වැඩිදුරට විස්තර කරලා තව වීඩියෝ එකක් කරන්නම් ඔයාලට. එක බ්‍රීතිං ටෙක්නික් එකක් තමා බෙලි බ්‍රීතිං කියන එක. ඊට අමතරව ඒකට කියනවා ඩයෆ්‍රමැටික් බ්‍රීතිං කියලාත් කියනවා. මේ බ්‍රීතිං ටෙක්නික් එකේදී අපි ඉන්හේල් ඒ කියන්නේ හුස්ම උඩට ගන්නවා. අපේ නාහෙන් හුස්ම උඩට අරගෙන හුස්ම පිට කරන්නේ අපේ කටින්. හුස්ම නාහෙන් ගන්නේ අපි තප්පර 4ක් වගේ කාලයක් ඇතුළත අපි හුස්ම ගන්නවා. ඊට පස්සේ අපි හුස්ම හෝල්ඩ් කරගෙන ඉන්නවා තප්පර 1ක් 2ක් වගේ කාලයක් ඇතුළත. ඊට පස්සේ තප්පර 6කින් අපි මේ ගන්න උඩට ගන්න හුස්ම පහතට එළියට දෙනවා කටෙන්. හුස්ම උඩට ගන්නේ නහයෙන් හුස්ම පිට කරන්නේ කටින්. ඉතින් ඒකට කියන්නේ බෙලි බ්‍රීතිං කියලා. තව බ්‍රීතිං ටෙක්නික් එකක් තියෙනවා බොක්ස් බ්‍රීතිං කියලා. ඒකෙදි ඉන්හේල් එක්සේල් අතර හෝල්ඩින් ටයිම් දෙකක් තියෙනවා. ඒක නිකන් ස්ක්වෙයා එකක් වගේ යන්නේ. ස්ක්වෙයා බ්‍රීතිං කියලාත් කියනවා මේකට. එතකොට බොක්ස් එකක වගේ හැඩයට අපිට අඳින්න පුළුවන් මේ බ්‍රීතිං සයිකල් එක. එක බ්‍රීතිං සයිකල් එකක ඉන්හේල් එක්සේල් එක හෝල්ඩින් ටයිම්ස් දෙකක් තියෙනවා. අපි ඉන්හේල් කරනවා තප්පර 4ක් ඇතුළත, හෝල්ඩ් කරගෙන ඉන්නවා තප්පර 4ක්, එක්සේල් කරනවා තප්පර 4කින්, ඊට පස්සේ තව හෝල්ඩින් ටයිම් එකක් යනවා තප්පර 4ක. මේකට කියන්නේ බොක්ස් බ්‍රීතිං කියලා. ඊට වගේම තව බ්‍රීතිං එකක් තියෙනවා 478 කියලා බ්‍රීතිං ටෙක්නික් එකක්. මේකෙදි මේ හැම බ්‍රීතිං ටෙක්නික් එකකදීම නාහෙන් හුස්ම ගන්නවා, කටින් හුස්ම පිට කරනවා. ඉතින් 478 කියන ටෙක්නික් එකේදී කරන්නේ තප්පර 4කින් ඉන්හේල් කරනවා. ඒ කියන්නේ හුස්ම උඩට ගන්නවා නාහෙන්. හුස්ම ඇතුළට ගන්නවා. හෝල්ඩ් කරගෙන ඉන්නවා තප්පර 7ක්. ඊට පස්සේ තප්පර 8කින් එක්සේල් කරනවා නැත්නම් හුස්ම පිට කරනවා. ඉතින් මේ බ්‍රීතිං ටෙක්නික්ස් තුන තමයි මම දන්නේ. ඉතින් මම ඔයාලට තව වැඩි විස්තර බ්‍රීතිං ටෙක්නික්ස් ගැන තව වීඩියෝ එකකින් කරන්න. මගේ වීඩියෝස් බලලා ඔයගොල්ලෝ බලන්න. ඊට පස්සේ ඔයගොල්ලොත් මේවා කරලා බලන්න. අනිවාර්යයෙන්ම මේ වලින් ගොඩක් හොඳ අතට වෙන දේවල් වැඩි. ඔයාලට මෙන්ටල් ඩිසීස් එකක් තිබුණත් නැතත් මේ දේවල් ඉතාමත් වැදගත්. මොකද අද මේ දවස්වල අපි ගත කරන්නේ හරිම කාර්යබහුල ජීවිත. අපේ ගෙදර වැඩ තියෙනවා, ජොබ් එකේ වැඩ තියෙනවා, ළමයින්ගේ වැඩ තියෙනවා, ස්වාමි පුරුෂයාගේ වැඩ තියෙනවා. ඒ වගේ දේවලුත් එක්ක අපි හැමෝම ස්ට්‍රෙස් එකේ ජීවත් වෙන්නේ. ඉතින් මේ ස්ට්‍රෙස් එක අඩු කරගන්න, ස්ට්‍රෙස් එක නැති කරගන්න ගොඩාක් වැදගත් මේ බ්‍රීතිං ටෙක්නික්ස් කියන ඒවා. ඒක හරිම පවර්ෆුල් ටෙක්නික් එකක් බ්‍රීතිං ටෙක්නික් කියන්නේ. මොකද ඒක අර අපන් කලින් කිව්වා වගේ මයින්ඩ් එකයි බොඩි එකයි එකට රිලේට් වෙන එකට ඩිරෙක්ට්ලි බලපානවා මේ බ්‍රීතිං ටෙක්නික්ස් කියන එක. ඉතින් ඒක නිසා ඔයගොල්ලෝ මේවා බලන්න, මේවා කරලා බලන්න. ඊට පස්සේ ඕගොල්ලෝ දන්න දේවල් තියෙනවා නම්, මම නොදන්න දේවල් තියෙනවා නම් ඔයගොල්ලෝ මේ මගේ වීඩියෝස් වල කමෙන්ට් කරන්න. මොනවා හරි උදව්වක් ඕන නම්, මොනවා හරි දෙයක් දැනගන්න ඕන නම් ඒත් වීඩියෝස් වල කමෙන්ට් කරන්න. එහෙම නැත්නම් මට මැසේජ් එකක් දාන්න මැසෙන්ජර් වල. අපි මේ ගැන තව දුරටත් කතා කරමු. තව වීඩියෝ එකකින්. එතකන් හම්බ වෙනකන් ඔබ සෑම දෙනාටම සුබ රාත්‍රියක්. බොහොම ස්තුතියි.